ආයුබෝවන් න්‍යාස දෙකක් ගුණ කරන ලේසිම ක්‍රමය බලමු. ඕල් විභාග අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක්. මෙන්න මේ න්‍යාසවල තියෙනවා පේලි සහ තීරු කියලා. පේලි සහ තීරු කියලා කොටස් දෙකක් තියෙනවා. පේලි කියලා කියන්නේ අපි ඉස්කෝලේ වාඩිලා ඉන්න ආකාරය පළවෙනි පේලිය, දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය. තීරු කියන්නේ සාමාන්‍ය කොලයක් කපන ආකාරය, සව් කොලයක් කපන ආකාරය තමයි උඩ ඉඳන් පල්ලෙහාට තීරු. පේලි කියන්නේ මේ වගේ, තීරු කියන්නේ ඔය වගේ ඒවට. හරි මේ දෙක ගුණ කරන ක්‍රමයක් යදෙන මේ වගේ ආකෘතියක් ගහ ගන්න ඕන. ගහලා මෙතෙන් දාන වැඩි කිරීම ලකුණු. මේක තියෙන පේලි, මේ පැත්තට තියෙන පේලි. ඒක නිසා මම මේ පැත්තට පේලි දාගන්නවා. මේ තියෙන තීරු. එහෙනම් මෙතෙන් නම් තීරු ලියා ගන්න. ඔයා පළවෙනි එකේ පේලි ලියා ගන්න ඕනේ මේ පැත්තට. එහෙමනම් අපි ලියන්න පුළුවන් 1 2 0.1. ඔයා දෙවෙනි එකේ තීරු තියෙනවනේ. ඒක ලියා ගන්න මේ තීරු පැත්තට. එන එක ලියා ගන්න පුළුවන් 2.0.4. දැන් ගුණ කරමු. 1 2 බැරි කරමු 1 වරක් 2 2යි එකතු කිරීම. මේකේ දෙවෙනි ඉලක්කම මේකේ දෙවෙනි ඉලක්කමත් එක්ක වැඩි කරමු 2 වරක් 0.0යි. මේකේ පළවෙනි ඉලක්කම මේකේ පළවෙනි ඉලක්කම වැඩි කරමු 1 වරක් 0.0යි එකතු කිරීම. මේකේ දෙවෙනි ඉලක්කම මේකේ දෙවෙනි ඉලක්කමත් එක්ක වැඩි කරමු 2 වරක් 4 8යි. බිඳුව 1 2 වැඩි කරමු 0 වරක් 2 0යි එකතු කිරීම. 1 බිඳුවේ වැඩි කරමු 1 වරක් 0.0යි. ඊළඟට මෙයාගේ පළවෙනි ඉලක්කම මෙයාගේ පළවෙනි ඉලක්කයෙන් වැඩි කරමු 0 වරක් 0.0යි එකතු කිරීම. 1 4ෙන් වැඩි කරමු 1 වරක් 4 4යි. 2යි බිඳුව එකතු කරාම 2යි 0.8 එකතු කරාම 8යි 0යි බිඳුව එකතු කරාම 0යි 0.4 එකතු කරාම 4යි. ඕක තමයි මේකට දාලා උත්තරේ වෙන්නේ. එහෙනම් මම උත්තරේ මෙහෙම ලියන්නම් 2 8 0.4. මෙන්න මේ ආකෘතිය මතක තියාගෙන ඕනම න්‍යාස ගානක් ලේසියෙන් ඔයාලට ගුණ කරන්න පුළුවන්. නැවත කෙටියක් ලුම් හමුවෙමු. ආයුබෝවන්.